ඒකේ තියෙනවා මෙහෙම දිනය 1970යි 3යි 12 වෙනිදා ස්ථානයේ කොළඹ හයිට් පිටියේ වෙලාව 5:04යි සිද්ධිය ජනතා විමුක්ති පෙරමුණේ මංගල රැස්වීම කතිකයා රෝහණ විජේවීර මහතා මේ පත්‍රකලේ දින මම කියන්නේ ඒකේ ඊට පස්සේ මෙන්න මෙහෙම ඒකේ තියෙනවා ආදරණීය මව්වරුනි පියවරුනි සහෝදර සහෝදරියනි මාද මේ මංගල රැස්වීම මත කතා කරන්නේ මරණ වරන්තු වාදයේ තබාගෙනයි සුදු අධිරාජ්‍යවාදීන් අපේ මාතෘ භූමියේ බලහත්කාරයෙන් අල්ලා ගැනීමෙන් පසුව කන්දුරට අඩි 5000ට වඩා උස සීලවනාන්තර භූමිය කපා විනාශ කොට තේ වගා කළා. ඉන්පසුව කළුසුද්දෝ ඉතිරි වනාන්තර ටිකක් කපා මහ විනාශයක් සිදු කරමින් ඉන්නවා. කළුසුද්දෝ දැන් කරන්නේ ඒ වැඩේ. මේ මහ විනාශය නැවතුනේ නැත්නම් දශක 3ක් 4ක් ඉදිරියට යද්දී නායම් සෝදා පාළුව ජලගැලීම් නියඟේ තිබී ජන සංහාරයක් සිදු වෙනවා. මේ මාතෘ භූමියේ ගෝලීය තත්ත්වය අනුව ස්වභාවික පරිසරයේ සමතුලිත භාවය රැකීමට නම් අනිවාර්යෙන්ම අඩි 5000ට වඩා උස සීල භූමිය වනගත කළ යුතුයි. කළු සුද්දනි මේ මහ විනාශය දැන්වත් නවත්තපල්ලා. තොපේසේ නොකළොත් එදාට මම ජීවිතුන් අතර සිටින්නත් නොසිටින්නත් පුළුවන්. නමුත් නායම් වලින් කඳු කඩා වැටීම් වලින් 100,000 ගණන් ජනයා මිය යාම වළක්වා ගන්නට බැරි වෙනවා. කොහොමද? අනාවැකි රජගෙදර ඉන්න අර ජෛවකයෝ කියන්නේ මේ වගේ අනාවැකි මෙන්න අනාවැකි එහෙම අනාවැකි කියන්න පුළුවන් දේශපාලන දෙයක්මත් රටගෙන අවබෝධයක් පරිසරගෙන අවබෝධයක් තිබිච්ච මහා දෙවන්ත බුද්ධිමතෙක් තමයි රෝහණ විජේවීර සහෝදර කියලා කියන්නේ. අන්න අපි කියනවා ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න එතනින් මේ පච කෙලකල ඉන්න ජනාධිපති ගාව ඉන්න උපදේශකෙන්ට ඕදන්නවද නැහැ. මේ රටේ හැමෝම සත්‍ය වටකල යට කරලා තියෙන්නේ වල්ලා තිනම් අපි කියනවා සත්‍ය වල්ලන්න බෑ. කඳු නා යනකොට සත්‍ය මතු වෙනවා. ගම් වතුර ගලනකොට සත්‍ය මතු වෙනවා. නියඟ එනකොට සත්‍ය මතු වෙනවා. අරුබුද එනකොට සත්‍ය මතු වෙනවා. නිසා වලලා දෙමු සත්‍ය ස්වභාවික හේතු නිසින්ම නැවත නැවතත් ගොඩගනු ලබනවා. ජනතාව ඒවායින් ඉගෙන ගන්නවා අත්දැකීම් ලබනවා. ඒ ජනතාව ඒ සත්‍ය මඟ ඔස්සේ තමන්ගේ විමුක්තිය කරා ඉදිරියට ගමන් කරනවා. ඒ ගමනේදී ඒ සටනේදී ඒ ඉදිරියම්ම ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියම්ම ඉන්නවා කියන සහතිකය නම් අපට දැනෙනවා.